සුබදසක් වේවා මගේ සිත්කල් ප්‍රොඩක්ෂන් YouTube channel එකත් එක්ක පුතුරායි ඕගොල්ලෝ සියලු දෙනාටම. අද මම කරන්න හිතුවේ ආය Python playlist එකේ තවත් වීඩියෝ එකක්. මේක Python පාරිභාෂික වචන ගැන තමයි කතා කරන්නේ. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කළා install කරන හැටි. මම ඒකෙදි කිව්වා අපි පළවෙනි කෝඩ් එක කරනවා කියලා. ඒ වුණාට මට ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනේ වුණ හින්දා තමයි මම මේක දැම්මේ. Python පාරිභාෂික වචන. Python පාරිභාෂික වචන දැනගත්තොත් මට හිතුණා ඔයාලට ලේසි වෙයි කියලා ඉතුරු ටික කරගෙන යන්න. මොකද මම මේක කියලා දෙන්නේ පරිගණක ගැන ගොඩක් දන්නේ නැති කෙනෙක්ට. මේක දන්න අය කැමති නම් බලන්න. ඒක ඔයාලා කැමැත්ත. ඒ වුණාට මේක බලන එක මම හිතනවා ඔයාලට හොඳ වාසි කියලා. ඔයාලටත් හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි අපි වැඩි කතා ඕනේ නැහැ. යම් බලන්න මේ අපේ දැන් පාරිභාෂික වචන ටික බලන්න. හරි මේක තමයි පාරිභාෂික වචන මාලාව. මෙතන තියෙන පොඩ්ඩයි අපි ගොඩක් දේවල් කතා කරනවා. මෙතන නැති ඒවා අපි කතා කරද්දි බලමු. දැන් අපිට වැඩියෙන්ම අවශ්‍ය වෙන ඒවා තමයි මෙතන තියෙන්නේ. හරි අපි පළවෙනි එක බලමුකෝ. variable. මොකද්ද මේ variable එක කියන්නේ? විචල්‍ය. මේක සිංහල තේරුම විචල්‍ය කියලා තියෙනවනේ. අපි ඉංග්‍රීසියෙන් variable කියනවා සිංහලෙන් විචල්‍ය කියලා තියෙනවා. අපි මේ කෝඩ් වලදී එහෙම නැත්නම් පරිගණක මේ ලැන්ග්වේජ් කරද්දී එහෙම නැත්නම් Python භාෂාවේදී වැඩි හරියක් භාවිතා වෙන එක තමයි මේ variable කියන්නේ. මේ variable භාවිතා වෙන්නේ සාමාන්‍යයෙන් తాවකාලිකව අපි යම් දත්තයක් එහෙම නැත්නම් අපිට අවශ්‍ය දෙයක් ගබඩා කරලා තියාගන්න. උදාහරණයක් විදිහට මට අවශ්‍යයි නම් මගේ නම ලකිඳුනේ. මම ලකිඳු කියලා මට తాවකාලිකව සේව් කරලා තියාගන්න ඕන නම් මගේ ප්‍රෝග්‍රෑම් එකේ මට පුළුවන් variable එකක් හදලා ඒක මගේ නම සේව් කරලා තියා තියන්න. මම ඒක කරන හැටි වෙන වෙනම වීඩියෝ වලින් කතා කරනවා. මම මේ කතා කරන්නේ පාරිභාෂික වචනේ හින්දා මම ඒක ගැන කරලා පෙන්නන්නේ නැහැ කොහොමද කරන්න කියලා. හරි. අපි ඊගායකට යන්න. ඊගායක තමයි ෆන්ක්ෂන් කියන්නේ. ෆන්ක්ෂන් කියන්නේ කාර්ය කියලා තමයි මේකේ තියෙන්නේ. කාර්ය කියලා කිව්වට ඒක ෆන්ක්ෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මොනවා හරි ගොනුවක් වගේ එකක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලගේ ගෙදර වුණත් තියෙන්න පුළුවන් කබඩ් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. කබඩ් එකේ පොත් තියෙනවා. එතකොට ඒ පොත් තියෙන්නේ යම් කබඩ් එක ඇතුළේනේ. අන්නේ කබඩ් එක කියන්නේ ෆන්ක්ෂන් එකක් වගේ එකක්. දැන් මේකේ ෆන්ක්ෂන් එකක් කියන්නේ ඒ ෆන්ක්ෂන් එක ඇතුළේ තියෙනවා ගොඩක් කෝඩ්. කෝඩ් කියන්නේ අපි මේ ටයිප් කරන ප්‍රෝග්‍රෑම්. දැන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කියලා ගත්ත ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ අපි ටයිප් කරන ස්ක්‍රිප්ට් එකක්. දැන් ස්ක්‍රිප්ට් එක කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ස්ක්‍රිප්ට් එක කියන්නේ අපි ටයිප් කරන ඔය Python වලට අදාළ වචන. ඒවට කියනවා syntax කියලා. මම syntax කියන එක පස්සේ කියලා දෙන්නම්. මේකේ තියෙනවා යටට syntax කියන එක. එතකොට දැන් මම මේ කතා කරේ ෆන්ක්ෂන් කියලානේ. ෆන්ක්ෂන් එක කියන්නේ අපේ නිකන් ගෙදර තියෙන කබඩ් එක වගේ. හරි. එතකොට දැන් loop කියන්නේ මොකක්ද කියලා බලමු ඊගාවට. loop කියන්නේ මේකේ තියෙන විදිහට චක්‍රය. දැන් loop එක කියන්නේ එක දිගට වැඩ කරනවා. නවතින්නේ නැතුව එක දිගට වැඩ කරනවා. loop එක. ඒකට තමයි loop එක කියන්නේ. දැන් ඊගාවට බලමු list කියලා තියෙනවා. list කියන්නේ ලැයිස්තුව. මේකෙදි වැඩි හරියක් භාවිතා වෙනවා list කියන එක. මේකෙදි list කියන එක භාවිතා වෙන්නේ උදාහරණයක් විදිහට දැන් මම කලින් කිව්වනේ මගේ නම ලකිඳු කියලා. ලකිඳු කියලා එක සේව් කරගන්න තියාගන්න ඕන නම් తాවකාලිකව මම කිව්වා අපි variable එකක් හදනවා කියලා. හැබැයි අපිට අවශ්‍යයි නම් ලකිඳු ඊට පස්සේ මගේ වයස ඊට පස්සේ දැන් මම කියවනේ මගේ පළවෙනි ලකිඳු කියන නම ඊට පස්සේ second name එක උමුදිත කියන නම ඊට පස්සේ ඕන third name එක මුණසිංහ කියන නම ඊට පස්සේ මම මේ වගේ විශේෂ තොරතුරු ගොඩක් ඇතුළත් කරන්න ඕන මට පුළුවන් මේ list එකක් හදලා list එක ඇතුළට ඒ තොරතුරු ඔක්කොම දාන්න. ඒව ගැන අපි පස්සේ කතා කරනවා. ඒ වගේම tuple කියන්නේ ලිස්ට් වර්ගයක්. හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒවා හැදුවට පස්සේ මේ කෝඩ් එකේ යන අතරමඟදී වෙනස් කරන්න බෑ. ලිස්ට් එකක් වුණාම ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකත් මම ඒක ප්‍රායෝගිකව ඔයාලට කරලා පෙන්නනවා කරගෙන යද්දී. ඒ වගේම ඩික්ෂනරි කියන්නේත් ඒ වගේ ලිස්ට් වර්ගයක්. ඊට පස්සේ ක්ලාස් කියලා එකක් තියෙනවා. ක්ලාස් කියන්නේ දැන් ශ්‍රේණිය කියලා මේකේ තියෙනවා. ක්ලාස් එකේ ඇතුලේ තමයි අපි ඊටු ඒවා ටයිප් කරන්නේ. එතකොට ඔබ්ජෙක්ට් කියලා එකක් තියෙනවා. ඔබ්ජෙක්ට් තියෙන්නේ මූලාකෘති කියලා මේකේ තියෙන්නේ. එතකොට ක්ලාස් එක ඇතුලේ තියෙනවා තමයි ඔබ්ජෙක්ට් කියලා හඳුන්වන්නේ. එතකොට මොඩියුල් කියලා තියෙනවා එකක්.
ඒකට මොඩියුල් ඒවා අපි පස්සේ කතා කරමු. මොකද ඒවා මෙතනට කතා කළොත් ගොඩක් අමාරුයි. මේ මොඩියුල් කියලා තමයි තියෙන්නේ. ඒවා අපි වීඩියෝ වලදී කතා කරගෙන යමු. ඊට පස්සේ ලයිබ්‍රරි කියලා තියෙනවා. මේක දින විදිහට පුස්තකාලය කියලා සිංහල තේරුම. ලයිබ්‍රරි කියන්නේ මේකේ Python වලදී ගත්තොත් Python වල අපිට හදලා තියලා තියෙනවා. දැන් ගේම් හදන්න ඕන නම් Pygame කියලා වෙනම ලයිබ්‍රරි එකක් තියෙනවා. අපිට software හදන්න පුළුවන් ඕනේ නම් මේ Tkinter කියලා වෙනම ලයිබ්‍රරි එකක් තියෙනවා. එතකොට අපිට ඔය ෆෝන් එකට ඇප් හදන්න ඕන නම් Kiwi කියලා වෙනම ලයිබ්‍රරි එකක් තියෙනවා. එහෙම ලයිබ්‍රරි ගොඩාක් තියෙනවා. දැන් AI වලට හදන්න ඕන නම් ඒවටත් ලයිබ්‍රරි තියෙනවා. අන්නේ ලයිබ්‍රරි වලින් ලේසියෙන් හදා ගන්න පුළුවන්. මේක විශේෂයෙන් කියන්න ඕනේ මේ Python මේ ලයිබ්‍රරි එක වැඩ කරන එක. එතකොට අපිට ලේසියෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට ඊගාව එක තමයි string කියන්නේ. string කියන්නේ වචන. අපි මේ type ටික වෙනම කතා කරමු. වෙනම වීඩියෝ වලින්. ඊට තියෙනවා integer කියලා. එතකොට integer කියන්නේ අංක. මේ integer type ඒවට දාන්න පුළුවන් අංක. ඊට පස්සේ float කියලා දිනවා. float කියන්නේ දශමයේ සංඛ්‍යාව. integer කියන එකට පූර්ණ සංඛ්‍යාව විතරයි දාන්න පුළුවන්. ඒකට දශමයේ සංඛ්‍යාව දාන්න බෑ. හැබැයි float කියන එකට අපිට දශමයේ සංඛ්‍යාව දාන්න පුළුවන්. integer සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාව දාන්න බෑ. පූර්ණ සංඛ්‍යාව දානවා නම් දශම විදිහට තමයි දාන්න ඕනේ. එහෙම කියන්නේ 1 දානවා නම් 1.0 විදිහට. ඊට පස්සේ boolean. boolean කියන්නේ true or false. ඒ කියන්නේ අර අපි කතා කළේ binary language කියලා 0 සහ 1 වැඩ කරනවා හෝ වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේකත්. මේ boolean කියන්නේ මේ විදිහට ගත්තොත් මේක true or false. වැඩ කරනවා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම කියලා කිව්වනේ මේ syntax කියලා එකක් තියෙනවා කියලා දෙන්න. එතකොට මේක තමයි syntax කියලා දින යටම තියෙන එක. syntax කියලා තියෙන්නේ. එතකොට මේ syntax කියන්නේ වාක්‍ය විග්‍රහය. මේකේ වාක්‍ය විග්‍රහය කියලා කියන්නේ මෙහෙම. දැන් අපි සාමාන්‍යයෙන් අපි සිංහල වචන රචනාවක් ලියද්දි අපි ඒකට භාවිතා කරනවානේ. දැන් මම කිව්වොත් අවසන් වෙන්නේ මී වලින්. අපි කිව්වොත් අවසන් වෙන්නේ මූ වලින්. ඒකේ නීතියක් තියෙනවානේ. ඔයාලට තේරෙනවනේ. නීතියක් තියෙනවා. එතකොට මේ syntax කියන්නේ Python භාෂාවේදී අපි කෝඩ් කියන්නේ දැන් මේ කෝඩ් කියලා භාවිතා කරන්නේ මම ලියන වචන. අන්න ඒ කෝඩ් ඒ නීතියට අනුව ලියවෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් අපි රචනාවල් ලියනවා නම් අනිවාර්යෙන් නීතියකට අනුව ලියන්නේ. ඒ වගේම තමයි අපි මේ කෝඩ් එකක් ලියද්දි මෙන්න මේ syntax එකට අනුව එහෙම නැත්නම් මේ නීතියට අනුව වැඩ කරන්න ඕනේ. හරි. එන්න දැන් ඔයාලට තේරෙනවා ඇති අපි කතා කළා පාරිභාෂික වචන කිහිපයක් සිංහල තේරුමත් එක්ක. ඒක ගැන පොඩි තොරතුරුත් එක්ක. මේක ගැන තේරුම් නැත්තම් ඇතරම දාන්න මට මේ කමෙන්ට් එකක් තව කට්ටියට බලලා ෂෙයා කරන්න. විශේෂයෙන් කියන්න ඕනේ මම කලින් කරපු වීඩියෝ එක ඉන්ස්ටෝල් කරන්න හැටි අරක මේ PyCharm එකේම. එතකොට මේ PyCharm එකේ ඉන්ස්ටෝල් කරද්දී යම්කිසි ගැටලුවක් ආවා නම් මට ඒක කමෙන්ට් එකක් දාන්න. මම ඒකට පෞද්ගලිකව හරි උත්තර දෙන්නම්. මොකද ඒකේ ප්‍රශ්නයක් එකක් එන්න පුළුවන්. මොකද ඒ PyCharm කියන්නේ පර්චස් කරලා ගන්න ඕන එකක්. හරි. එහෙනම් ඕක තමයි අද අපි කතා කරන්න හිතාගෙන හිටියේ. එතකොට මට කියන්න තියෙන්නේ අපි කලින් කතා කළා වගේම මේ Python වීඩියෝ පෙළ නැරඹීම ඔයාලට ගොඩක් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක කරන්නේ පොඩි ළමයින්ට උනත් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට කවදාවත් කම්පියුටර් එකක් අල්ලලා නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මම මේක උගන්වන්න try කරන්නේ. උපරිම උත්සාහය කරනවා ඔයාලට උගන්වන්න. මම මේක හිතාගෙන ඉන්නේ නවත්තන්න නැතුව ඉදිරියට කරගෙන යන්න. මේක වීඩියෝ දෙක තුනකින් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. මේක වීඩියෝ 10ක් 20ක්වත් අඩුම තරමේ යන්න වෙනවා. මේක කරගෙන යන්න ඕන නම් කියන්නේ හොඳට කරගෙන යන්න ඕනේ ඔයගොල්ලන්ට. එතකොට තමයි ඔයාලට හොඳටම දැනුමක් එන්නේ මේ Python භාෂාව ගැන. එතකොට එහෙනම් අපි අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊගා වීඩියෝ එකේදී අපි කතා කරන්න බලමු අපේ පළවෙනි කෝඩ් එක try කරමු බලන්න. අපි එහෙනම් ඊගා වීඩියෝ එකේදී හමු වෙමු. ඔයාලට සුබ දවසක්.